යට පිවිසෙමු. සියල්ලෝම සවන් දෙනෝ මෙල්ලොව ඇත්ති සියලුම දේවල් දැන් අයිති අපිටයි. දෙවියන් කූර වූවා මිනිසුන්ට දුන්නා සොඳුරු මිහිතලය අපව සිරකර තැබුවා මේ අඳුරු ලෝකය තුළ. මේ මොහොතේ පටන් මේ සියල්ල අයිති අපිටයි. ඔබ සම සිතැඟි පරිදි පහර දෙනෝ. එවිට මුළු ලෝකෙම අයිති අපිටයි. මේ සටනින් පරාජය විය නොහැකි අපිට. විනාශ කරනු සියල්ලෝම නන්‍යෝය යටත් කරගනෝ. අපට ජය නියතයි. විනාශ කරමු. කලින්ම සූදානම් වූවාද? තෙදිනකින් නේද ප්‍රහාරය සැලසුම් කළේ? ඔවුන් දන්නවා අප පහර දෙන බව. එවිට බලය වැඩි කරගනි. එසේ කළත් කමක් නැහැ. අපි පහර දෙනවා. අපේ යක්ෂ සේනාව හමුවේ ඔවුන් පරාජය වේවි නිසකවම මටයි අයිති නන්නුවේ රාජ්‍යයේ බලය. සැලසුම ඉතාම යහපත්. එනම් ඉහලින්ම අගය කළ හැකි. ඔබත් එවිට පැමිණෙනවද? මම නන්නුවේ රාජ්‍ය ජයගත් පසු අනිවාර්යයෙන්ම ඔබව එහි රැජින කරන්නම්. මම මායාවෙම නෑ රැකගත යුතුයි. පිටවී යෑමට නොහැකි. ඔබට ජය හිමි වෙනවමයි. නන්නුවේ දැන් අනතුරේ. බොහෝ ප්‍රභූවරුන් රාජ්‍ය හැර පැන ගිහින්. මේ තමා සුදුසුම අවස්ථාව පහර දීම සඳහා. නමුත් මොයින් ඒ බලවත් වුණත් අපේ සේනාව විශාලයිනේ. හොඳයි. ඔබේ හමුදාවට බිය නොමැති කිසිවෙක් නැහැ. නිවැරදි. මුලින්ම අගනුවරට ගොස් රුන්ති සොයාගෙන විනාශ කරනවා. මුලින් පහර දෙන්නේ රුන්තිටද? එසේ ඔහු විනාශ කළ පසු නන්නුවේ රාජ්‍ය අවුල් වෙනවා. මොයින් මානසිකව වැටේ. එවිට ජය නියතයි. හොඳයි. ඔබ මුලින් රුන්තිව විනාශ කළ විට රාජ්‍ය ශක්තිය බිඳ වැටෙනවා. එවිට සටනකින් තොරව රාජ්‍ය අපිට හිමි වේවි. නවතින් ඔබ මෙහි මායාදේවිය. මා නන්‍යුවේ වෙත යා යුතුයි. මම රුන්තිව සොයාගෙන රාජ්‍යම විනාශ කළ යුතුයි. සටන දැන්ම ඇරඹේවේ. සියල්ලන්ම විනාශ වේවේ. කුමක්ද? යක්ෂයින් සෑම තැනම වට කරලා නගරයට ඇතුල් වෙලා සිටින්නේ. විය නොහැකි. ඔවුන් මීට පෙර සැලසුම් කර තිබුණේ පහර දීම තෙදිනකින් සිදු කිරීමටයි. මටත් එය පැහැදිලි. අපගේ සේනා තවම සූදානම් නැහැ. උත්තමාවියනි, ඔබතුමී වහා යමක් කළ යුතුයි. අනතුරු අතළඟ. නොහැකි. මෝයින් සිටින තෙක් කිසිවක් කිරීමට. ඉක්මනින්ම නගරයේ සියලුම හමුදාවන් සූදානම් කර පහර දීමට වහාම ආඥාව නිකුත් කළ යුතුයි. සටනට වහා සැරසෙන්න. මෙවැනි අවස්ථාවක පෙරමුණ ගත යුත්තේ රුන්ති රජතුමයි. එසේ නොවේද? නුඹ නිහඬවනු. පැවසූ දේ කරනු. දැන්ම. එසේ වහාම විධානය ලබා දී සියලු සේනාවන් කැඳවන්නම් සටනට අවසරයි.
උත්තමාවියනි සමාවෙන්න තිඤ්ඥාව අපට හසු වුණා කුමක්ද? ඇය සොහොන්ගෙබ තුළ සිටියදී අපට හමුණේ උත්තමාවියනි කොහෙද? ඇය මාලිගයේ දොරටු ඉදිරියේ